උතුම් වූ ලෞතුරු අමාමෑණි තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ මතු බුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම වේද ජීවමාන විරාජමනු ගම්බාර ශ්‍රී සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්මය වහන්සේගේ උතුම් වූ ජීවමාන පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම උතුම් අම්මා විශ්වම්මා දේවම්මා මෑණි මහා කාලි භද්‍ර කාලි උතුම් දේව මාතාගේ උතුම් ජීවමාන පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම මහදේ හාමුදුරුවෝ සෑම සියලු දේ හාමුදුරුවෝ උතුම් වූ ජීවමාන පිහිටයි ආරක්ෂාවයි චිරායු දෙව්වර්ණ තුලින් අදම ඔබ හමුවට ගෙනෙන්නේ මේක විශේෂ වැඩසටහනක් ඇරෙට. ඒ කියන්නේ මේ දේව සේවයේ සත්‍ය කියන්නේ ජනී ජනයාට පෙන්වන්න ඕනේ. කියන්නේ මිනිස්සු දේවාල ගානේ ගිහිල්ලා මුදල් වියදම් කරලා ඒක නිසා සත්‍යයක් දකින්නේ ඒ සත්‍ය අලුත් මගකට ගන්න ඕනේ. කියන්නේ තමන්ට දුකක් කරදරයක් තියෙනවා නම් තමන්ගේ දේව සේවයේ පැත්තෙන් පිහිටක් ලබනවා නම් ඒ ගමන පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි කරගන්න කියන්නේ දරුවනේ කියන්නේ දැන් මිනිස්සු බොරුවට දේවාල ගානේ ගිහිල්ලා වැඩිපුරම හොරුන්ට අහු වෙලානේ තියෙන්නේ. එහෙම නෙමෙයි. මේ ගමන පැහැදිලි කරගන්න ඕනේ. කියන්නේ මේක විශේෂ වැඩසටහනක් විදිහට මම හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ ආකාරයට තමන්ගේ භූමියේ දෝෂයක් තියෙනවා. තමන්ගේ වර්මයේ දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ භූමියේ දෝෂයක් තියෙන වරන් දරුවොත් එහෙම නැත්නම් දියුණු වෙන්න අකමැති ඒ දරුවෝ නෑනේ කවදාවත්. ඒ කියන්නේ තමන්ට දියුණු වෙන්න උත්සාහ කරනවා. නමුත් දියුණු වෙන්න බෑ. ඒ වරමක් තියෙනවා. වරම ගන්න හැදුවට වරම හදා ගන්නත් බෑ. ඒ කියන්නේ ඒ ගමන පැහැදිලි කරගන්න බෑ. ඒක ප්‍රධානම දේනේ. ඒ නිසා දැන් අපි ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න කඩා වැටෙන්න එතකොට මිනිස්සු සාමාන්‍ය එක බන්ධන කරපුවක් තියෙනවා නැතුව නෙමෙයි භූමියට ගිහිල්ලා භූමියේ විනය බන්ධනයක් තියෙනවා නම් ඒ වලට බැඳිච්ච කොටස් ඉන්නවනේ මේ හැම දෙයකට බැඳිච්ච කොටසක් ඉන්නවනේ එක්කෝ තමන්ට එරෙහි වෙන බලවේගයක් ඒ කියන්නේ අපි සාමාන්‍ය නිවැරදි භූමි පරීක්ෂා කරගන්න කියලා මම කලින් වැඩසටහනවත් කිව්වනේ මේ විශේෂ වැඩසටහනක් කිව්වේ ඒකයි ඒ කියන්නේ අපි භූමියට ඇවිල්ලා කියන්නේ මේ දෙවොල්ට එන්න ලංකාවේ කොහෙ හිටියත් මගේ දෙවොල් භූමියට එන්න ඕනේ. එතකොට මේ දෙවොල් භූමියට ආපුවාම තමයි සත්‍ය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට එරෙහි වෙන බලවේගයක් තියෙනවා නම් මේක හොඳින් අහගන්න ඕනේ. තමන්ට එරෙහි වෙන යම්කිසි බලවේගයක් බන්ධනයක් පොඩි විනයක් තියෙනවා නම් ඒ බන්ධනයට බැඳිලා ඉන්න මියගේ ඥාතියෙක් හරි බන්ධනයක පෙරේතේ යක්ෂයෙක් උම්බාණ්ඩෙක් කියන්නේ මොනම තරාතිරමක දෙයක් වුණත් ඒක කරේ කවුද ඒ බන්ධනේ නිසා ඇති වෙලා තියෙන දෝෂ කවුද ඉවත් කරගන්නේ කොහොමද කියලා ඒ භූමියේ ඉන්න ඒ මං කියව කොටස් කියන්නේ ලව්වලම කියවනවා. ඒ කියන්නේ කතා කරනවා. කියන්නේ සාමාන්‍ය අපි හිතමු මලගිය පරාණකාරයෙක් ඉන්නවා කියලා කෙනෙකුට කතා කරන්න ඕනේ කරදරයි මොකද්ද වෙලා තියෙන්නේ ජීවිතේ කියන්නේ පින් කුසල්මයිද මොකද්ද කියලා ඒ தත්ත්වය පවා කතා කරනවා. කියන්නේ අපි හිතමු ඔය මලගිය පරාණකාරයෙක් කියන්නේ ඒ අන්තිමට වෙච්ච සිද්ධියේ නම්ම කතා කරලා සත්‍ය පෙන්නද අපි භූමියට ගිහිල්ලා ආරක්ෂා කරන්න ගියොත් සාමාන්‍ය නිකන් තොවිලයක් කරනවා මේ ආරක්ෂාව දාන එනවනේ. එහෙම නේ මගේ ගමන් වග වෙනස්. චිරායු දෙව්වර්ණ තුලින් මම හඳුන්වා දෙන්නේ මුල් ලංකාවටම. ඒ නිසා ව්‍යාපාරයක් වෙලා තියෙනවා නම් ඒ ව්‍යාපාරයට වෙලා තියෙන්නේ මොකද්ද? අපි භූමියට ඇවිල්ලා නිවැරදි භූමි පරීක්ෂාව. හරියට හරි දේ කියන්නේ සත්‍ය එතනින්ම පෙන්නලා එන්නේ. භූමි ඒ කරන්න ඕන දේ එතනින්ම පෙන්නලා එන්නේ. මේ දේ කරන්න. පල්ලා උඹලට මේ දේෙන් ගමනක් ගියයි. ඒක නිසා ඒ දේවසේ සත්‍ය කියන්නේ මිනිසුන්ට දැන් මම කලිනුත් කියලා තියෙනවානේ මේ රට මහා ඊශ්වර දේහාඳුන වහන්සේ බාරානන්දය කියන්නේ මිනිසුන්ට අපිට විශ්වයෙන් ලැබෙන පණිවිඩත් එක්ක ගමන් කරන්නා වූ ගමන් මාර්ග දිගේ නිවැරදිව හරියට ගියොත් ඊර්ෂ්‍යාව වෛර ක්‍රෝධය නැතුව මිනිසුන් හිතේ කුහකකම ඇති. නමුත් අපි ඒවා අත්හැරගෙන හැම කෙනාටම මෛත්‍රී කරගෙන ගමන යන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ හරි විදියට දේව සේවයේ සත්‍ය කරගෙන ගියොත් අපිට ලැබෙන්නව පණිවිඩ. මගේ ජීවමාන ගම්බාර සිද්ධ සූනියන් දිවිල මගේ උතුම් අම්මා මහා කාලිවද ඒ වගේ දේව මණ්ඩල වලින් අපිට ලැබෙන විශ්ව මාතාවගෙන් ලැබෙන්නව පණිවිඩ වලින් අපිට මේ දේව සේවය සත්‍ය කරගෙන. ඒතකොට අපිට යම්කිසි භූමියකට ගිහිල්ලා පරීක්ෂාවල් කළා. ඒ භූමියේ තියෙන දෝෂේ අපි අරගෙන කතා කරනවා. කියන්නේ ඔයගොල්ලන්ට සත්‍ය පෙන්වන්නේ එහෙම. ඒ කියන්නේ භූමියේ මලගේ පරාණකාරයක් බැඳිලා ඉන්නවනේ සේරම. එතනට ගිහිල්ලා ඒ භූමියේ කියන්නේ මගේ දෙවොල්ට ආවහමත් මම ඒක කතා කරනවා. ඒ වගේම මේ භූමියේ පරීක්ෂාව නිවැරදිව කරගන්නවා අපි කියනවා. මේ විදිහට කියලා මේ භූමියේ තියෙන දේ කතා කරලා භූමියට කරපු කෙනාගේ නම්ම මේ භූමියේ සත්‍ය පෙන්ලා දෙනවා. ඒ කියන්නේ
අපි වැඩේ මේ පිරිසුදු කරගන්න ඉස්සෙල්ලා ආරක්ෂා දාගන්න ඉස්සෙල්ලා ඒ සත්‍ය පෙන්නලා තමයි අපි වැඩේ කරන්නේ. ඒ සත්‍ය දිගේ ගිහිල්ලා. එතකොට අපි හිතමු දෙයක් කරලා ආරක්ෂා කරලා ව්‍යාපාර දියුණුවක් කරනවා අන්තිමට පූජාවක් තියලා තමයි මේ පූජාව අපේ ලක්ෂ්මී මාතාවටම කියන්නේ ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේගේ ආකර්ෂණයත් ඒ භූමියට අද්දලා දීලා අන්තිමට කරන්නේ පූජාව ඉවර කරලා පූජා එතනින් පසු දියුණුව හදන එක. කියන්නේ එතකොට මේ විශ්වයත් එක්ක තියෙන බැඳීම ඇති කරලා තමයි අපි එන්නේ. කියන්නේ දුකටපත් වෙච්ච ජනතාවක් ඇතිනේ ගොඩක්. කියන්නේ දුක් විඳලා දේවාල ගානේ ගිහිල්ලා සල්ලි මුදල් නාස්ති කරගෙන කරනවා හරියන්නේ. ඒක නිසා මේක කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ කියන්නේ භූමියට ඇති බන්ධනේ මොකක්කෝ කුමන බලවේගයක් තියෙනවනේ ඒ බලවේගේ අපි අරගෙන කතා කරන ඒ භූමියේ තියෙන බලවේගය කතා කරවලා ඒ හරහා තමයි ඒ භූමියට සෙතක් කරන්නේ. ඒ කියන්නේ ඒක අපි ගන්න කියන්නේ අපිට ලැබිච්ච පණිවිඩ අපේ බලයත් එක්ක මේ විශ්වයෙන් ලැබුණු පණිවිඩත් එක්ක අපච්චිගේ අම්මගේ ජීවමාන බලයෙන් මහා දේහම සියෝ දේහම්වල ආශිර්වාදයෙන් කරනවා. ඒ කියන්නේ මොන දේ තිබ්බත් ඒක අපි කතා කරවලම කරනවා. ඒ කියන්නේ මලගේ ප්‍රාණකාරයේ යක්ෂ ප්‍රේත කුම්බාණ්ඩ මොනියම් බලවේගයක් වුණත් ඒක ඇස් ඉදිරියටම සත්‍ය පෙන්නලා තමයි ඒක කරන්නේ. ඒකයි සත්‍ය කියන්නේ. ඒ වගේ සත්‍යයක් දෙන්න පුළුවන් නම් මේ සෑම මට මුල් ලංකාවටම පිට වෙන්න බෑ චිරායුධ කරන්න කියලා ලංකාවටම පුරාම යන්න බෑ. නමුත් මම යන්න පුළුවන් හැම තැනකට යනවා. මුලින් හැබැයි මගේ දේව භූමියට එන්න ඕනේ. ඒ ඇවිල්ලා ඔබලා සත්‍ය පිළිගත්තට පස්සේ තමයි මම ඒ වැඩේ කරන්නේ. නැත්තම් මට මේ දුරකථන දීලා මේ විදිහයි කියලා ෆෝන් එකෙන් කියන්නෙත් නෑ. භූමියට එන්න මගේ දෙවල් භූමියට ඇවිල්ලා ඒ සත්‍ය බලාගෙන සත්‍ය පෙන්වනවනේ යවන්නේ. ඒ කියන්නේ මේ භූමියට බැඳිලා තියෙන දෝෂي Tamanට එරෙහි වෙලා තියෙන බලවේග. ඒක වරමක් කියමුකෝ වරමක ඥාති කතා කරන්නේ නැහැ කියන්නේ. කතා කරන්නේ කියන්නේ ඥාති තොරතුරු දෙන්නේ. ඒවයි නම්ම ඇඟට අරගෙන කතා කරවලා මේ යවනවා. ඒ කියන්නේ සත්‍ය දෙන්න ඕනේ. මේ දේවසේ සත්‍යයි නම් මේ ජනතාව දුක් විඳින්නේ නැහැ. සේරම මිනිස්සු වැඩිපුරම කරන්නේ බොරුවනේ. ඇත්ත කරන අය ඉන්නවා. ධාර්මික අය ඉන්නවා. බණක් භාවනා කරලා ජීවිතේ සරලව හදාගන්න උපදෙස් දෙන අය පවා ඉන්නෝනේ. කියන්නේ ධාර්මිකව ජීවත් වෙන මේ ඇඳුරු ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ඒ ලබාගත් දැනුම ගුරු මුස්තියක් නැතුව දෙන මේ ගුරු අඳුරවරු ඉන්නවා. ඒක නෑ කියන්නේ ඒ ඉන්නේ අතලොස්සයි. ඒ කියන්නේ ලංකාවේ මේ දෙවල් බිහි වෙන තරමට ගමන පැහැදිලි නෑනේ. ඒ නිසා මම මේ වැඩසටහන විශේෂ වැඩසටහනක් වශයෙන් කරන්න කියන්නේ තමන්ගේ ඥාතියෙක් මේ දුක් මලගේ ඥාතියෙක් හරි භූමියට අරක් කරන් වින කරනවා නම් ඒක අපි ඒ ඥාතිය ලව්වලම කටින් කියවන. ඒ தත්ත්වයේ උනේ තමයි සත්‍ය පෙන්වන්නේ. ඒ කියන්නේ මලගේ මියගේ ඥාතිය කතා කිරීම කියලා ඔබ අහලා තියෙන්නේ. අහලා තිබ්බට දැකලා නෑනේ. මං ඒක කරලා පෙන්නනවා. ඒ කියන්නේ භූමි පරීක්ෂාව තමන්ට විනයක් බන්ධනයක් කරලා තියෙනවා නම් ඒ දෝෂ ඒ සම්පූර්ණ විස්තරය දෙනවා. එතකොට මේ දෙවල් භූමියෙන් පිටම කියන්නේ පිටත් වෙලා යන්නේ සත්‍ය දැනගෙන. ඇත්ත දිගේ දැනගෙන. මිනිසුන්ට වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් සත්‍ය පෙන්වන්න බෑ. ඒ සත්‍ය දිගේ තමයි යන්නේ. අපි පඳුරක් ගන්නවා. ජීවත් වෙන්න බෑ. අපි පින් කුසල් දහම් රැස් කරන අපි මේ යන ගමනක් තියෙනවා. ඒ යන ගමන ගෙවන්න බෑ. පඳුරක් ගන්නවා. ඒ පඳුර ගත්තට අපිට පවක් වෙන්නේ නැහැ. කියන්නේ මේක සත්‍ය පෙන්වලා දීලානේ. කියන්නේ මිනිස්සු සෙතක්. මේ වැඩෙන් පස්සේ කියන්නේ මිනිස්සු තමන් ආය දේවාල අන්තිම දේවාලය කියලා හිතාගන්න තත්ත්වයටපත් වෙන්න ඕනේ. කියන්නේ ඒක ඒ තරම්ම සත්‍ය පෙන්වලා තමයි යන්නේ. ඒ ගමන පැහැදිලිම කරලා. ඒ කියන්නේ මං ගුරු දැනුමෙන් ඒ කියන්නේ මගේ සිද්ධ සුණේ දිවරාජ මහා අම්මා කාලිපද ගෞතම දේව මාතාවගේ විශ්වයෙන් ලැබෙනා වගේ මහා දේහාම්දුරන් සියලු දේහාම්දුරන් ජීවමාන සත්‍යයෙන් ඒ ලැබෙනා කොට ඒ අධ්‍යයනය කරලා කියන්නේ අපි මේක අධ්‍යයනය කරලා ලබා ගන්න දේවල් තියෙන විශ්වයෙන් ලැබෙන තොරතුරුත් එක්ක අධ්‍යයනය කරලා ගවේෂණය කරලා ඒ හරහා ලබා ගන්න තොරතුරුත් එක්ක මේකේ දැනුමක් තියෙනවනේ. ඒ දැනුම සකල ජනීය සිතක් සාන්තියක් උදාපත් කරන්න දේවසේවයේ තියෙන ඒ සත්‍ය නොඅඩුවම ලබා දෙන සත්‍යම ලබා දෙන. ඒ නිසා මේ වැඩසටහන දෙක මේ අහන්න චිරායුධ වර්ණ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන මින් ඉදිරියට මම මේ වැඩසටහන ගෙනෙනවා. ඒ හා සම්බන්ධ වෙන්න මගේ දුරකථන අංකය ඉරේ තියෙනවා 20 වෙනවා. ඒ හා සම්බන්ධ වෙන්න ඔබ සැමට තෙරුවන් සරණයි. උතුම්
ලෝතුරු අමාමෑණි තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ ජීවමාන විරාජමන ගම්බාර සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ මහන්සේගේ උතුම් වූ පිහිටයි උතුම් වූ අම්මාමෑණි මහා කාලි භද්‍රකාල උතුම් දේව මාතාගේ උතුම් වූ පිහිටාසාවයි උතුම් වූ මහා සෙනෙරතුන් කඩවල දිව්‍ය රාජ උතුම් වූ පිහිට මහා කම්බිලි දිව්‍ය රාජ කළු කම්බිලි දිව්‍ය රාජ උතුම් වූ පිහිට මහා දේහාම්දර වහන්සේලා ඇතුළු සෑම සියලු දේහාම්දර වහන්සේ උතුම් වූ ජීවමාන පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට තෙරුවන් සරණයි.